බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා සංකිච්ඡ කියලා ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ ලදරු කාලේ පැවිදි වෙච්ච කෙනෙක්, රහත් වෙච්ච කෙනෙක්. දවසක් ස්වාමීන් වහන්සේලා 39ක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි අපිට කමටහන් දෙන්න කැලේට යන්න. බුදුරජාණන් වහන්සේ දැක්ක මේගොල්ලන්ට ලොකු කරදරයක් වෙනවා ඉස්සරහදී. මේගොල්ලෝ පෘථග්ජන නිසා බේරෙන්න ටිකක් අමාරුයි. බේරෙන්න පුළුවන් සංකිච්ඡ හාමුදුරුවෝ එක් කරගෙන ගියොත්. මොකද එයා රහතන් වහන්සේ නම. ඒ පාර කියනවා මහණෙනි ඕගොල්ලෝ යන ගමන් අර සංකිච්ඡ හාමුදුරුවමත් එක්කයි යන්න. අනේ ස්වාමීනි අපිට හරි කරදරයි පොඩි කෙනෙක් එක්කන් ගියාම. එයාගේ වැඩත් අපිට කරන්න වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෑ සංකිච්ඡ ඕගලන්ට කරදරයක් වෙන්නේ නෑ. ඕගොල්ලන්ට කරදරයක් වෙච්ච වෙලාවට සංකිච්ඡ උපකාර කරයි කියලා. ඉතින් අරගෙන යනවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා 31 නම සංකිච්ඡ හාමුදුරුවෝයි අනිත් 39යි කැලේ භාවනා කරනවා. හිඟමනේ යන හිඟන්නේ මේ ස්වාමීන් වහන්සේලා ඉන්න තැනට එනවා. ඉතින් කැලේ හිටියට ස්වාමීන් වහන්සේලාට හොඳට දානේ හම්බ වෙනවා. මිනිස්සු හොඳට සලකද්දී උන්වහන්සේලා සිල් ගුණ දම් පූර්ණේ කර කර ඉන්නවා. මේ හිඟන මිනිසයා කල්පනා කරනවා මේගොල්ලෝ හරි ලස්සනයි. හොඳ උස මහතයි. රන් කඳන් වගේ බබලනවා. හැම හරීම ප්‍රභාස්වරයි. ඒ වගේ ලස්සන ශ්‍රාවකයෝ ටිකක් මෙතන ඉන්නවා. හොඳට කාලා බීලා ඉන්න නිසා එහෙම ඉන්නේ. මමත් මෙතෙන්ට හේතු වුණා නම් මටත් හොඳට කාලා බීලා ඉන්න පුළුවන්. අතපය මහන්සි කරන්නේ නැතුව දැන් අද මිනිසුත් එහෙම හිතනවා නේද? හොඳට කන්න බොන්න ඕන නම් ඉතින් මහාන වෙන්න ඕනේ කියලා. එහෙම නැහැ. සංසාරේ පින තියනවා නම් දීලා තියනවා නම් ඒවේ ආනිසංස ලැබෙනවා. ගිහි වේවා පැවිදි වේවා අපි හැමෝටම පින්වත් පින ඕනේ. මේ මිනිස්යාගේ මෝඩ කල්පනාවක් ආවනේ සැපට කාලා බීලා ඉන්න ඕන නම් මේ හාන්දලා ළඟට වෙලා පන්සලට වෙලා ඉන්න ඕනේ කියලා ඉතින් දාන පාත්‍ර සුද්ධ කර කර අතුපතු ගාගෙන හිටියා. කාලයක් යද්දී ඉතින් හොඳට පාට වැටිලා ආවා. පෝෂ්‍යදායී ආහාර ටික ලැබුණා. ටික කාලයකට පස්සේ කොහොම ස්වාමීනි මං දැන් ආවට පස්සේ දුවලා බලන්න ගියෙත් නැහැ, පුතාලා බලන්න ගියෙත් නැහැ. මගේ බාල දියණිය ඉන්නවා මේ කිට්ටුව මං ගිහිල්ලා බලලා එන්න. හා හොඳයි කිව්වා. හොඳයි කියලා යද්දි බිම්වත්නි මගදී හොරු කණ්ඩායමක් නිදානයක් ගන්න ඉන්නවා. බිල්ලක් හොය ඉන්නවා. මේ මිනිස්සයව අහුවෙනවා. අහුවෙලා දැන් ගස් බැඳලා තියද්දි මේ මිනිස්සයා දකිනවා මේ බිල්ලක් දෙන්නයි යන්නේ. ඒ පාර කියනවා අනේ මම වගේ හිඟන්නේ බිලි දීලා වැඩක් නැහැ. මේ කැලේ ඉන්නවා හාමුදුරු 30 දෙනෙක් හොඳට කාලා බීලා හොඳ පවුල් වලින් මහාන වෙච්ච හොඳට ඇඟේ පතේ මස් තියෙන දැක්කහම ප්‍රිය වඩන දෙවියන් පවා ප්‍රිය වෙන බිලි දෙන්න පුළුවන් සුදුසු අය 30ක් ඉන්නවා මේ කැලේ කිව්වා. ඒ පාර හොරනායකයා ඇහුවා ඇත්තද? ඔව් කිව්වා. මම පෙන්නන්නම් කිව්වා. එක්කරන් ගිහිල්ලා කිව්වා අර හාමුදුරු ඉන්න තැනට ගිහිල්ලා අපි නුඹලාගෙන් එකෙක් බිලි ගණ්ඩයි ආවේ. අනේ වයසක මහාමුදුරු කිව්වා මාව අරන් යන්න කියලා. ඒ පාර ඊට වැඩිය බාලහාමුදුරුකෝ නෑ එහෙම හරියන්නේ නෑ. ගෙදරක වුණත් ලොකු සහෝදරයට කරදරයක් ආවම මල්ලි ඉදිරිපත් වෙනවා. ඒ නිසා මම යන්නම් කිව්වා. ඔහොම ඇවිල්ලා අන්තිමට 30 දෙනාම කිව්වා අපි වරන් යන්න. 30 දෙනාම අරන් යන්න කියලා කිව්වහම අඬද්දී වැළපෙද්දී මේ දොල්ල බයෙන් තමයි කිව්වේ. අපි වරන් යන්න නෑ මෙයා ගෙනියන්න එපා. එහෙම කියද්දී එකපාරට සංකිච්ඡ සාමණේරයෙ කිව්වා මාව එක්කන් යන්න. එක්කරගෙන ආවා. මේ පුංචි ආම්දුරු අඬන්නෙත් නෑ, වැළපෙන්නෙත් නෑ, බයක් නෑ. සමාධියට සමවැදිලා ඉන්නවා. සමාධියට සමවැදිලා ඉඳිද්දි දැන් පුංචි සාමණේරයෙක්නේ පොඩි එකෙක්නේ. මේ පොඩි එක්කෙනා එකපාරින්ම බෙල්ලට ගහලා කොටන්න ඕනේ කියලා හිතලා හොර කණ්ඩායමේ නායකයා කඩුවෙන් ගහනවා පිටිපස්සෙන් ඇවිල්ලා බෙල්ලට. මොකද වෙන්නේ බිම්වත්නේ? කඩුව ඇකිලිලා මිට ගාවට මෙනවා. අර යකඩ කඩුව හරියට තල් කොලයක් හැකිලෙනවා වගේ හැකිලිලා මිට ගාවට එනවා. ඒ පාර හිතනවා මං හොඳ විදියට ගහලා නැද්ද කොහෙද කියලා ඉස්සරහ පැත්තෙන් ඇවිල්ලා ගහනවා. ඒ පාර කඩුව කැඩිලා යනවා. මේ මිනිස්සයා හිතනවා මහා ආශ්චර්යයක් කියලා වැඳලා අහනවා ස්වාමීනි කුමක්ද මේ උනේ? ඒ පාර කියනවා සීලේ බලවන්තකම. සිල්වතාගේ ජීවිතයට කවදාවත් හානියක් කරන්න බෑ කිව්වා අවියාවදෙන්. සිල්වතාට බාහිරෙන් බලපෑමක් කරන්න බෑ. ඒ නිසායි මෙහෙම උනේ කියලා. අනේ පාර හොර කණ්ඩායම ගෝ අපිවත් මහාන කරන්න කිව්වා. අපිටත් ওই ධර්මයේ දෙන්න කිව්වා.
අපි මේ හැමදේම බයෙන් ජීවත් වෙන්නේ කොයි වෙලේ මරයිද දන්නේ නැහැ, කොයි වෙලේ හිරේට ගෙනියයිද දන්නේ නැහැ, කොයි වෙලේ රජුරුව දඬුවම් දෙයිද දන්නේ නැහැ. ස්වාමිනේ ඔය සැනසීම අපිට දෙන්න කිව්වා. මරණයටවත් බය නැති ජීවිතයක් අපිට දෙන්න කිව්වහම සංකිච්ඡාන්දරෝ හොරු ටික මහාන කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුහාඳුරෝ ආන් ඒ වෙලාවේ කියනවා අවුරුදු 100ක් පව් කර කර දුසිල්වතෙක් විදිහට ඉන්නවට වැඩිය, එකඟ වෙච්ච හිතක් නැතුව ඉන්නවට වැඩිය එක දවසක් සිල්වතෙක් විදිහට ඉඳීම හොඳයි කියලා. එක දවසක් හිත එකඟ කරගන්න උත්සාහ කිරීම වටිනවායි කියලා.